වැඩි හරියක් කොහෙද අපේ ලංකාවේ ගල් තියෙන්නේ? හදිසි ඒවා ට්‍රාන්ස්පෝර්ට් ටිච් තමයි තියෙන්නේ. ප්‍රයිමරි කොහෙද අපේ ලංකාවේ හම්බ වෙන්නේ? ප්‍රයිමරි ඒවා. දැන් මේ මෙතන තියෙන්නේ ප්‍රයිමරි ගල්. ප්‍රයිමරි ගල් හැදෙනකොට පොඩි කතන්දරයක් තියෙනවා. හැමෝම දැකලා තියෙන කොස්නේ. කොස්. දැන් කොස් ගෙඩිය කට්ට ඊට හිතන්න මෙන්න මේ ටික මේ. මේකට අපි කියනවා ගෙඩි පතල් කියලා. ඒක තියෙන්නේ වැඩි හරියක් මාරබේ. කොහෙද මාරබේ? ගැට හැත්තේ. විශාල කිට්ටුවම තියෙන ගැට හැත්ත. හරි? එතකොට මේ ඒකේ හැදෙන ගෙඩියක මේ පිට පොත්ත. මේ තියෙන ගෙඩිය. දැන් මේක පුස් ගෙඩියක්. පුස් ගෙඩිය කියන්නේ මොකක්ද? මේක මෙහෙම අල්ලනකොට මොනවත් නැහැ. ගල් නැහැ. මේ ඇතුලේ පුස් වෙලා. දැන් මේ තියෙන මේ ඇලුමිනියම් ඔක්සයිඩ් තමයි මේ අපි මේ හදලා තියෙන්නේ ලැබ් වල. මේ ඇලුමිනියම් ඔක්සයිඩ් මේ තියෙන්නේ. මේකම තමයි මේ තියෙන්නේ. පේනවද නේද? පුස් ගෙඩිය. ඇලුමිනියම් ඔක්සයිඩ් ටික පස් වෙලා. පුස් වෙලා තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ ඒකෙම ගල් තියෙනවා මේක. හැබැයි මේ සෆයර්ස් නෙමෙයි. පේනවද? මේ ගෙඩිය ඇතුලේ මේ දැන් මේ මම පෙන්නන්නේ. මේ කොස් මදුළු ටික. කොස් ගත්තොත් අපි කියන මදුළුද මොනවද මේ? මදුළුනේ අපි කියන්නේ. මේ ඇතුලේ තියෙන ගල්. ඒතර මේකේ හම්බ වෙන කොට හම්බ වෙන එකම විදිහට. මෙතන දැන් මේ ගෙඩි කියන්නේ මේ තියෙන අපි උදාහරණයකට මේ ජර්මනියේ හම්බිච්ච ගලක්. මේ ඇවිල්ලා quartz. ඒකට අපි කියනවා druse එකක් කියලා කියන මේ මැද්දේ පොඩි හිලක් තියෙන හින්දා. දැන් මේ ඇතුලේ පොඩ ඇවිල්ලා මේ එක තැනක මැණික් හැදිලා තියෙනවා. මේවා quartz සිල් පලින්. ඒතර මේක ගෙඩියක්. මේ දෙකට පල්ලා තියෙනවා. ඒ වගේම ඒතර ලංකාවේ හදිෂ එහෙම ගලුත් තියෙනවා. ගෙඩි වගේ එනවා. ඒතර මේකේ හැදෙන ගල් මේ ඇවිල්ලා එම ගෙඩියකින් ආපු ගලක්. මේ තියෙන ඇතුලේ තියෙන ප්‍රයිමරි ගලක්. ඒතර ප්‍රයිමරි ගලක් හැදෙනකොට මතක තියාගන්න මෙයා හැදෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන සංයෝගයෙන්. ඒතර මෙයා සමහරක් වෙලාවකට ට්‍රාන්ස්පෝර්ට් වෙන්න පුළුවන් හැදිලා ඉවර වෙලා වෙන තැනකට. ඔය ගෙඩි කියන එක හැමතැනම නෑ.